තෙරුවන් සරණයි සියලුම දරුවන්ට යහපතක් වේවා සිතත් සාන්තියක් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරන පොතේ හිමිදිරි දැසනම ජීවිතය ආලෝකමත් වේවා අලුත් බලාපොරොත්තු එක්ක ඔබගේ දියුණුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වරක් දරුවන්ට විතරක් නෙමෙයි දේශ විදේශ මාගේ වීඩියෝස් බලන අහන සියලුම දරුවන්ට දියුණුවෙන් දියුණුවපත් වේවා කියලාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ ගොඩක් කට්ටිය දැන් නාගවරන් ගැන දානකොට එක පිරිමි විද මහත්තයෙක් දාලා තිබ්බා සුර අසුර නාග ගැන විස්තර කියලා තිබ්බා. දැන් ගොඩාක් ළමයි මන්මුලාවේ යනවා මෙහිමයි කිය. ඉතින් නාග කියලා බැලුවට පොතේ කියන්න පුළුවන් ඕන කෙනෙක්ට නේද? මේක මෙහිමයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ නාග මේ නාග ආත්ම අපි හරියාකාර හසුරවන්නේ කොහොමද? ඇත්තට මේ නාග ආත්මත් එක්ක අපි කරන් යන්න ඕනේ ගමනාන්තය මොකද්ද? එතකොට මේ ගමනාන්තය කියන්නේ අපි නාග ආත්මවල පින් දෙන්නේ කොහොමද? අපි පින් කළ යුත්තේ කොහොමද? ඒව ගැන දන්නේ නැහැ නේද? මේ නාග ආත්මවල අපි පුද පූජා තියන්නේ කොහොමද? ඒවත් දන්නේ නැහැ නේද? ඒක තමයි කියන්න පුළුවන් පුතේ ඕන කෙනෙක්ට මෙහෙමයි කියලා. නමුත් අපි කතාවෙන් විතර නෙමෙයි ක්‍රියාවෙන් පවා පුතේ කරලා පෙන්නන්න ඕනේ. මුලින්ම දැන් අවුරුදු 3-4කට උඩදී ඇති මගේ YouTube එකේ වීඩියෝස් දාලා මුලින්ම කැලණියේ නාග පූජාව කියලා පුතේ ලංකාවෙම මම තමයි මුලින්ම කැලණියේ නාග පූජා කියන දේ කරේ. හැබැයි ඒ කරාට පස්සේ එදා දවසේ බොහෝ සෙනඟක් ඇත්තටම බැලුවා. ඇත්තට මගෙන් ඇහුවා මේ මොකද්ද කියලා. ඒ විතරක් නෙමෙයි ස්වාමින් වහන්සේ පවා මගෙන් ඇහුවා මොකද්ද මේ පූජාව කියලා. මම ඉතින් තීරුම් කරලා දුන්නා මේක මෙහිමයි මේ පූජාව කියලා. ඇත්තට පුතේ අපි මේ පූජා තියනකොට ඒ වෙලාවට අපිට හොඳ පේන මලක් තියෙන කෙනෙක්ට නේත්‍ර දෙකට පේනවා නාගාත්ම සැරිසරනවා පුතේ. බෝධි දවුන පින් අර ගන්නවා. මනුෂ්‍ය ප්‍රාණයන් දිහා බලාගෙන සතුටු වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ පුණ්‍ය භූමියක බලගත් ස්ථානික පුතේ අපි මේ නාග පූජාවල් කරනකොට අපේ ශක්තිය පෙර භව ශක්තියින්ද පෙර භවද අපිට මතක් වෙනවා. ඇත්තම මතක් වෙනවා. නෑ නෙමෙයි. ඒව සත්‍යයි. මොකද නාග වරමක් තියෙනකොට පුතේ නාග වරම කියන නේ නෙමෙයි. මේක වරන් කියන නෙමෙයි පුතේ හොඳට මතක කරගන්න. මේ නාග වරන් නෙමෙයි. මේක නාග වරයක්. එක් වරයක්. ඒ වරය දෙන්නේ අපිට පින් කරගන්න. ඇත්තම කතා කරොත් මේක පින් කරගන්න. මොකද නාග දේවතාවුන් වහන්සේලා ගොඩාක්ම පිය කරන දේ තමයි
මේ ධර්මයත් එක්ක යන එක. ඒතකොට මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම, මේ ධර්මය ආරක්ෂා කිරීම, රැකීම, ඒතකොට මිනිස්යන්ට පිහිටවීම, ඒ මිනිස්යෝ පෙළෙන්නා වූ දුක් කරදර වලින් ලෙඩ රෝග සුවපත් කිරීම, අන් අයට උදව් කිරීම, ඒ වගේ හොඳ සිතුවිලි පහළ කරනවා මේ නාග ආත්ම කට්ටිය ඇවිල්ලා. එතකොට මේ කට්ටියට වරයක් දෙනවා මේ මනුෂ්‍ය ලෝකේ පින් අරගෙන යන්න. ඒක පින් අරගෙන යනකොට මෙයාලටත් ඉන්නවා මේ සේනාවක් කියන කට්ටියක් එකතු වෙනවා. නාග ශක්තියම තියෙන කට්ටිය එකතු වෙනවා. එතකොට දන්වැල් පුරකක් එකතු වෙනවා වගේ මේ කට්ටියේ ශක්තියින් ටික එකතු වෙනවා. එතකොට ශක්තියින් ටික එකතු වුණාට පස්සේ මෙයාලා හැම තිස්සෙම බලන්න පින්. ඒ වගේම සිද්ධාස්ථාන වන්දනාමාන කරන්න. එතකොට මේ බුද්ධ ශාසනය වෙනුවෙන් දේවල් කරන්න. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තමයි කරන්න. අනික ඔසු පැත්ත. අනිත් එක තමයි පුතේ ඔසු පැත්ත දෙනවා වගේම කටින් විසාදින පුරුද්ද නම් මෙයාලට අනිවාර්යෙන් පිළිහිටලා තියෙනවා. හරියාකාර නාග ශක්තියක් නාගාත්ම එන කට්ටියට මේ කට්ටිය ගොඩාක් දුරට කරන්නේ තෙල් එකක් ගත්තත් කටින් එක්ක පිබිනවා නැත්තම් දිවෙන් හරි ගාලා හරි මේව කරනවා. එතකොට මේකට නාග බැලුවොත් එහෙම භාෂා තියෙනවා පුතේ. ඒතර මේකට භාෂා තියෙන නාග භාෂා තියෙනවා. එතකොට මේකට අපි සාමාන්‍ය මාසයකට දෙකකට තුන සැරයක් අපි අපේ ශරීරය අපේ අශුද්ධ ඒ කියන්නේ දෝෂ දුරු කරගෙන නාග ශක්තිය වැඩි වෙන්න නම් නාග පිරිසුදු වෙලා නාග පූජා තියලා අපි එතනින් ඒ ශක්තියෙන් පව අපි ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔසු පැත්ත දුන්නට පොතේ මේ විස අදින්න පුළුවන් පැත්ත කෙනෙක්ගේ වේදනාව විනබඳන කපන වගේ විස අදින්න පුළුවන්. ඉතින් ඒක ලොකු බලවේගයක්. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම සම කරන්න බෑ අනිත් වරන් වලට. ඉතින් මේ නාග ශක්තිය තියෙන දරුවන් හරි විශේෂ දරුවන් පුතේ. හැබැයි මතක තියාගන්න විශේෂයි වගේම ඔබ හරි සරාගී. හැබැයි ඔබගේ හිත උණු වෙනවා. ඔබ ඕන කෙනෙක්ට උදව් කරනවා. ඒ වගේම තමයි හැබැයි ඔබගේ ජීවිතේ කරදර බාධක ගොඩ එනවා. මොකද ඔබගේ ජීවිතේ ඔබට මේ වරයක් ලැබෙනකොට කන බත්පතවත් නැති වෙලා තමයි ඔබට මේ නාග ආත්ම ඔබ ගාවට එන්නේ. එතකොට ඔබ හිතා ගන්නවත් බැරි විදිහට ඔබගේ ජීවිතේ දුක් විඳලා විඳිනකොට ඔබ පින් කරගෙන යනවා. ඔබ බෝධි පූජා තියාගෙන යනවා. ඔබ පන්සල් ගානේ කියලා වන්දනාමාන කරනවා. අන්න ඒ වලට හරිය කැමති මේ නාග ආත්ම හරි කැමති. ඒ විදියට ගිහිලා පින් රැස් කරගන්න හරි කැමති. ඉතින් එහෙම වුණාම පුතේ එයාලා තෝරාගත්තා වූ මේ මනුෂ්‍ය ලෝකෙට ආපු කට්ටියට එයාලත් ඇවිල්ලා උදව් කරනවා මේ යන ගමනාන්තේ තවත් පින් අරගෙන එන්න කියලා. ඉතින් ওই විදියට තමයි ඔය නාග ආත්ම බලවත් වෙන්නේ. මේවා වරන් නෙමෙයි පුතේ වරයක්. මේ වරය දෙන්නේ ඔබකිට පෙරපින් බලවේගයට. මෙවර භාව ඥාති නෙමෙයි පුතේ පෙර භාව ඥාති ශක්තිය තමයි මේ නාග ආත්මත් එක්ක බැඳෙන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න නිදහස් මනසකින් පුතේ අපි මේවා දකින්න ඕනේ හිතන්න ඕනේ. අපි හැමදේම අත්අදා බලන වගේ දේවල් බලන්න ඕනේ. ඒතකොට තමයි අපිට මේ කිසිම දෙයක් වරදින්න නැතුව හරියාකාර කරගෙන යන්නේ. දැන් දරුවෙක් වුණත් පුතේ ඇවිදිනකොට එකපාරටම ඇවිදින්නේ නැහැ වැටි වැටි තමයි ඇවිදින්නේ නේද? ඉතින් ඒ වගේ තමයි මේ গুপ্ত ශාස්ත්‍රයේ අපි මොන දේ වැඩ කරත් අපිට ඔහොම දේවල් වෙනව නේද? ඉතින් ඒ උනට බය වෙන්න එපා. ඔබ වැඩ කටයුතු කරගෙන යන්න. හිතට කියන දේ කරන්න. මොකද නාගාත්ම මනසත් එක්ක තමයි පුතේ ගනුදෙනු කරන්නේ. උන්වහන්සේලාගේ ශක්තිය දේවතාවුන් වහන්සේලාගේ ශක්තිය මෙපමණයි කියලා කියන්න බෑ. ඒ වගේම තමයි සරාගී ගතිය වගේ පුතේ නර්තනයට ගොඩාක් කැමති පියමනාපයි. ඒ වගේම අනිත් අයගේ හිත ඇදලා ගන්න පුළුවන් ආකර්ෂණයක් තියෙනවා. අනිත් අයට ඒ කියන්නේ ඒ කට්ටිය දැක්කත් මේ ඒ නාග ශක්තියින් තියෙන දරුවන්ව පුදුමාකාර ලිංගතුකමක් ඇස් වලින් තමයි යාලා හඳුනාගන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි එකිනෙකා හඳුනාගන්නේ ඇස් වලින්. එතකොට පුතේ හදවතින්වත් කටේ වචනකින්වත් නෙමෙයි මේ නාගාත්ම දරුවන් එකතු වෙන්නේ ඇස් දෙක බලලා තමයි එයාලට දැනෙන්නේ මේ කොහොමද මොන විදියටද ආවේ කියලා. ඉතින් එහෙනම් පුතේ මේ මාගේ දරුවෙක් පෙරේදා දින ඒ දරුවෙක් වැඩ කරන කලින් වීඩියෝ එක මේ කරන කලින් අපි සර්වදේව දෙවියන්ට ආරාධනා කරලා සද්ද පූජා තියදී ඇත්තටම
මෑණියන්ට මේ විදිහට පින් දීලා මෑණියොත් ආකර්ෂණ ශක්තියත් එක්ක තමයි. ඉතින් ඇත්තටම අපි නාගවරමක් කියන පුතේ බිම පෙරලෙන වරමක් නෙමේ. ඇත්තටම කිව්වොත් නාග ශක්තිය කියන්නේ අති උතුම් ශක්තියක් මේක. මේ දෙන්නව වරයත් එක ශක්තියක්. ඒ ශක්තිය තියෙන්නේ පුතේ අපේ ශරීරයේ. නැතුව වෙන කිසිම තැනක නෙමේ. ශක්තිය තියෙන්නේ මේ අපේ ශරීරය ඇතුලේ. නාග ශක්තිය කියන්නේ අන්න ඒකයි පුතේ. පටලවා ගන්න එපා. එහෙනම් මම හිතන හැම දරුවෙක්ම පින් කරගන්නව යන්නව ගමනාන්තියට තමයි මේ පත්තිනි අම්මගේ මහා දෙවියන්ගේ සර්ව දේව මණ්ඩලයේ පිහිට ආශිර්වාදය ලබන මේ විදියට ඔබට වරන් දීලා තියෙන පුතේ. එහෙනම් හැම දරුවෙක්ම පින් කරගෙන යන්න සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය බලය ලැබේවා ඔබට.